ආයුබෝවන් හැමෝටම මේ දැනුවත් කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ තනතුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධවයි. කළමනාකරණ සහකාර තාක්ෂණ සිවිල් ප්‍රමාණ සමීක්ෂක සැලසුම් ශිල්පී රසායනාගාර තනතුරු 10යි. සුදුසුකම් බාහිර තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 5ට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම හෝ රජයේ කාර්මික විද්‍යාලයකින් ජාතික තාක්ෂණ සහතිකය ලබා තිබීම හෝ සමාන සුදුසුකමක් ලබා තිබීම හෝ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ ආයතනයකින් රසායනාගාර ඩිප්ලෝමාවක් ලබා තිබීම. ඒ වගේම අදාළ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 3ක සේවා පළ පුරුද්ද අමතර වාසියක් කියලත් සඳහන් වෙනවා. අභ්‍යන්තර සුදුසුකම් අනුව අභ්‍යන්තර අයදුම්කරුවන් වෙතින් අයදුම් පත්‍ර කැඳවන බවත් සඳහන් වෙනවා. ඒ වගේම වෙනත් ප්‍රතිලාභ ජීවන වියදම් දීමනාව ආයතනය විසින් සේවක අර්ථසාධක අරමුදල 12%ක් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල 3%ක් වශයෙන්ද දායකත්වයේ දරනු ලැබේ කියලත් සඳහන් වෙනවා. රාජ්‍ය චක්‍රලේඛයට අනුව ප්‍රසාද දීමනා ගෙවනු ලැබේ. මාසික කාර්ය සාධන දීමනා ජීවිත රක්ෂණ ආවරණ සහ වෛද්‍ය රක්ෂණ ආවරණ දුරකථන දීමනා රජය විසින් අනුමත වෙනත් දීමනා හිමි වෙනවා. රජයේ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු අයදුම්කරුවන් ඔවුන්ගේ අයදුම්පත් අදාළ ආයතන ප්‍රධාන ක්‍රියාමාර්ගයෙන් ඉදිරිපත් කළ යුතු බවත් සම්පූර්ණ කළ ජීවදත්ත සහිත අයදුම්පත් අදාළ සහතිකවල තමන් විසින් සහතික කරන ලද පිටපත් සමග 2026 මාර්තු 3 වන දින හෝ ඊට පෙර ලැබෙන පරිදි අධ්‍යක්ෂ ජෙනරාල් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය 99 ඇලයිරක් 1 ජාවත්තපාර කොළඹ 5 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න. කවරයේ ඉහළ වම්පස කෙළවර අයදුම් කරන තනතුර පැහැදිලිව සඳහන් කරන්න. මීට අමතරව භූවිද්‍යාඥ තනතුරු 19යි නගර නිර්මාණ ශිල්පී තනතුරු 3යි ආදී වශයෙන් තනතුරු රාශියක් තියෙනවා. ඒ සම්බන්ධව සියලු විස්තර වගේම අයදුම් පත්‍රය ලබා ගන්නත් අවශ්‍ය ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.